समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය පූජනීය මැදිරිගිරියේ පුණ්‍යසාර හාමුදුරන් වහන්සේ ප්‍රධාන මේ පින්කමට වැඩම කොට වදාළ මේ පින්කම අලංකාරවත් කරන්න සහ සම්බන්ධ වෙන පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේතුමන් ඇතුළු මේ උතුම් පුදබිමේ මේ කටයුතු භාරව කටයුතු කරන සියලු දෙනාටමත් අද මේ පින්කමට ධර්මශ්‍රවණයට එකතු වෙච්ච මේ මහා පින්කමත් එක්ක එකතු වෙච්ච ඔබ හැම දෙනාටමත් මේ පින්කම පුරාම රැස් කරගන්න සියලු පින ඔබටත් මටත් අපි හැම දෙනාටමත් සුවසේම උතුම් නිවන් අවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරන. පිංගතුනි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාම කලාතුරකි. අපි උන්වහන්සේව හඳුන්වනවා සත්තා දේව මනුස්සාන දෙව් මිනිසුන්ගේම ශාස්තෘවරයා කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නන ගුරුවරය. බුදු කෙනෙක් පහළ වෙනකොට මේ ලෝකයේ අනන්තවත් සත්වයන් අතරින් නියසිලට ගත්ත පස් ටිකක් වගේ ඉතාම සුළු පිරිසක් තමයි සංසාර දුකින් එතර වෙන්නේ. ඒ නිසා බුදු කෙනෙකුගේ ධර්මය කියන්නේ දෙව් මිනිස්සුන්ට පින් ඇති අයට පාරමී පුරාගත් අයට සංසාර දුකින් එතර වෙන්න නිවන් මගක් දේශනා කරන දහමක්. හැබැයි බුදුවරු පහළ වුණත් නොවුණත් ඔබ දන්නවා මේ ලෝකයේ කල්ප සිය ගණන් බුද්ධ ශූන්‍යව පවතිනවා. ඒ කාලවලත් මේ ලෝකෙ මනුස්්‍යයෝ ජීවත්වෙනවා. දිවිය තලවල දෙවියන් බ්‍රහ්ම තලවල බ්‍රහ්මයන් ජීවත්වෙනවා. මේ තුන් ලෝකය මේ විශ්වයම ආරක්ෂා කරන මහා බල සම්පන්න ආරක්ෂක දේවතාවරු ලෝකෙ හැමදාම හිටිය. මේ ලෝකේම විපත්වලින් ආරක්ෂා කරන ඒ මහා බල සම්පන්න දේවතාවෙක් හැටියටයි ශ්‍රී විෂ්ණු දෙවියන් අපේ ඉතිහාසවල ඒ වගේම දේව ඉතිහාසවල සඳහන් වෙන්නේ. මහා බ්‍රහ්ම දෙවියන් ශ්‍රී විෂ්ණු දෙවියන් ශිව දෙවියන් කියන මේ ත්‍රිමූර්තිය හින්දු ඉතිහාසයේ මහා බල සම්පන්න දෙවිවරු හැටියට සඳහන් වෙනවා. මේ විශ්වය මවන මේ විශ්වය අනතුරු විපත්වලින් ආරක්ෂා කරන ඒවගේම විමෝක්ෂයේ නිවන කර අරගෙන යන මේ ත්‍රිමූර්තියක් ගැන ඒ හින්දු ඉතිහාස පොත්පත්වල සඳහන් වෙන. බුදුවරු පහළ වුණත් නොවනත් මේ ලෝකයේ විශ්වය ආරක්ෂා කරන්නේ ඒ මහා බල සම්පන්න දෙවිවරු. ඔය අතර කලාතුරකින් බුදු කෙනෙක් ලෝකෙ පහළවෙන්න. බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලබෝ. බුද්ධ කියන වචනේ පවා කල්ප සිය දහස් ගණනින් අහන්නත් දුර්ලභයි.
සාරා සංකේය කල්ප ලක්ෂයටම මේ ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමයි. සූවිසි විවරණ ලැබුවා කියල බහල ඇති. ඔය අතරේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පසුව මහා කල්ප අසංකේයක් බුද්ධ ශූන්‍යයි. අසංකේය බැගින් මහා කල්ප මේ ලෝකෙ බුද්ධ ශූන්‍යව පැවතිලා තියෙන. ඒ කාලවලත් මේ තල 36කින් යුක්ත මේ හිරු සඳුගේ ආලෝකය විහිදෙන මේ විශ්වයේ සතර අපායගත සත්වයන් මනුස්ස ලෝකවල මනුස්්‍යයන් සදෙව්ලොව දෙවියන් බ්‍රහ්ම තලවල බ්‍රහ්මයන් සිටිනෝ. අපේ බෝසතාණන් වහන්සේට පාරමී පුරාගෙන බුදු කෙනෙක් බුද්ධත්වය පිණිස යන ගමන ලේසි පහසු ගමනක් නෙවෙයි. එවැනි ගමනකදී බුදු කෙනෙකුට වැඩිපුරම උපකාර කරන්න දෙවිවරු. ඔබ ජාතක පොත් වහන්සේ තුළ සඳහන් වෙන ජාතක කතාතියා බලන් උන්වහන්සේට පාරමී පුරන්න අවශ්‍ය වෙනකොට සක්‍ර දෙවියන් ඇතුළු දෙවියන් තමයි වෙස් වලාගෙන මනුලවට එන්නේ එක එක සුරූපයෙන්. බෝසතාණන් වහන්සේ පාරමී පුරලත් දෙව්ලෝ වැඩ ඉදිද්දී මවකුස උපදින්න කාලයයි කියලා ආරාධනා කරන්නේ සියලු දෙවියන් එකතු වෙලා සක්‍ර දෙවියන් සමඟ. එදා පස්මහ බැලුම් බලල පින්වන්ත මහාමායා දේවියකුස පිළිසිඳගෙන මේ ලෝකයේ සිව්දිසා පාලනය කරන සතරවරන් දෙවියන් 4 දෙනාම බෝසත් අම්ම 4 පැත්තෙන් හිටි. බෝසත් පුතා වෙසක් පුන් පොහෝ දවසේ ලෝකයට බිහිවෙද්දී මනුස්ස ලෝකයයි දන්නේ බුදුවෙන කෙනෙක් පහළ වෙනවා කිය. සක්‍ර දෙවියන් තමයි බෝසත් පුතා රන් දැලකින් පිළිගන්න මුලින්ම. සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා අම්මගේ අතට බෝසත් පුතා දෙන්නේ දේවිය බොහෝම සතුටට පත්වෙන්න මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා. දස දහසක් ලෝක ධාතුවල දෙව් බබුන් අහසේ සාදු කාරදිමින් ප්‍රීතිගෝසා කරා. බෝසතාණන් වහන්සේ මව්කුසින් බිහිවෙද්දී දස දහසක් ලෝක ධාතුවට ආලෝක දහරා විහිදුනා කියනවා. මහා ගණ අන්දකාරය පවතින ලෝකාන්තරික නිරය පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා ගිය. බෝසත් උපත කියලා කියන්නෙත් උන්වහන්සේගේ මුළු ජීවිත කතාවම ගත්තත් දෙවියන් එක්ක සම්බන්ධයි. එදා මහා අභිනිස්ක්‍රමණය කරද්දි චන්න ඇමතියා සමඟ කන්ත කසුපිට නැගල යද්දි මනුස්සලෝකෙ කවුරුත් දන්නේ චන්න දණ්ඩිත් නෑ කොහිටද මේ යන්නේ. දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසි ප්‍රීතිගෝසා කරනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා. අනෝමා නදී අස්සලදී කෙස් වැටිය කපල අතීතියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මට ඒ කාන්තෙන් ලෝතුරා බුදු බව ලැබේ නං මේ කෙස් පොළොවට නොවැටේවා අහසෙ රැඳේවා කියලා අහසට විසි කරා. යොදුනක් ඉහළ අහසට පැනනැගල අහසි රැඳුනා. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන් රන් කරඩුවකින් පිළිගෙන දෙව්ලොවට ගිහිල්ලා මේ තුන් ලෝකෙ පළවෙනියටම බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න පෙර උන්වහන්සේ වෙනුවෙන් දෙව්ලෝ මවපු චෛත්‍ය තමයි සිළුමිණි සෑය. දෙවියන් තමයි චෛත්‍යයක් මවාගෙන 12 යොදුනක් විශාල සත්රුවනින් මහා සෑයක් මවලා බෝසතාණන් වහන්සේගේ කේශධාතු තැම්පත් කරගෙන දෙවියන් වැඳුම් පිදුම් කරේ. ඒ මොහොතේ අහසින් ඇවිල්ලා ගටීකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් පූජා කරා. උන්වහන්සේ සිවුරු පිරිකර දරාගෙන අර ආභරණ ටිකයි මගුල් කඩුවයි චන්න ඇමතියට දුන්න මේ අරගෙන ආපහු යන්න. හැබැයි ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර අතේ තියාගෙන ආයි සත්‍යක්‍රියාවක් කරා.
මට ඒ කාන්තෙන් ලෝතුරා බුදු බව ලැබේ නං මේ ගිහි වස්්‍ර පොළොවට නොවැටේවා කියල හසට වීසි කරා. යොදුනක් ඉහල අහසට පැනනගිද්දී ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවෙන් පිළිගෙන. බ්‍රහ්ම දෙවිවරු සමග බඹලවට ගිහිම් බ්‍රහ්මලෝකෙ චෛත්‍යයක් මැව්ව. ඒ තමයි සලුමිනි මහා සෑය. මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ශ්‍රයුගලෙහි තැන්පත් කරා. උන්වහන්සේ බුදුවෙලා නෑ. අභිනිස්ක්‍රමණය කරපු දවසෙමයි දෙව්ලොව බඹලව උන්වහන්සේ වෙනුවේ චෛත්‍ය මවාගෙන දෙව් බමුන් වන්දනා කරේ. හැබැයි මනුස්සලෝක මිනිස්සු කියන්නේ එක ඇගිල්ලක් උස්සල ඒ කාන්තෙන් බුදුවෙනවා කියපු කොන්නඥත් උන්වහන්සේ දුස්කරක්‍රියාව අතහරිද්දි උන්වහන්සේ අතහැල්ල ගිය නැද්ද. ගියා. උන්වහන්සිට බැනබැන ආපහු ගියා. අපි බුද්ධත්වය ගැන ගමු. අපේ බුදුරජාණන් වහන්සේ එදා ලෝතුරා බුද්ධත්වය ලබන දවසේ ඇසතු බෝධීන් වහන්සේ සෙවනේ නැගෙනහිර දිසාවට කුසතන එලල වැඩ සිටිය. චතුරංග සමන්නාගත වීරියේ මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. ඒ ධර්මය අවබෝධ කරන්න නැතුව නම් මෙතන මැරුණත් නැකිටි නෑකි අධිෂ්ඨානය මනුස්සලෝකෙ කවුරුත් දන්නේ. දෙවියන් පිරිලා හැබැයි වසවර්ති මාරයා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන උන්වහන්සේ එතනින් නැකිට්ටවන් මහා සේනා පිරිවරාගෙනාව. අවසානය උන්වහන්සේ පුරපු පාරමී ධර්ම සිහි කරලා මහපොළොවට ශ්‍රී හස්තයේ තියල සත්‍යක්‍රියාවක් කර. මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවෙද්දී වසවර්ති මාරයා දසබිම්බරක් මාරසේනා සමඟ පලාගිය. රාත්‍රී පලවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබුවා. රාත්‍රී දෙවනියාමේ චුතූපපාත ඥානය ලබාගත්තා. රාත්‍රී තුන්වෙනියාමේ පුරාම පටිච්ච සමුපාදය අනුලෝම ප්‍රතිලෝමවසයෙන් විමසලා හිමිදිරි උදෑසන අරුණෝදයක් සමග හිත කෙලෙසුන්ගේ මිදිල ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දස දහසක් ලෝක දහතුවලට ආලෝක විහිදුනා. දෙවියන්ගේ දේවානු භාව ඉක්මවාගේ ආලෝක දහරා විහිදිලා ගිය. සියලු දෙවියන් අහසේ සාධකාර දුන්න. උන්වහන්සේ බුදුවෙලා සතියක්ම බෝධිමූලේ වැඩ සිටිද්දී ඇතැන් දෙවියන්ට සැක ඉපදුනා තාම බුදුවෙලා නැතුව ඇති තාමත් වජිරාසනය මත වැඩයින්. උන්වහන්සේ පළවෙනි සති අවසානයේ දෙව් බඹුන්ගේ සැකදුරු කරන්නයි බෝධි මූලෙන් අහසට පැනනැගල යමා මහ පෙළහර පෑව. මනුස්සේගේ සැකයක් දුරු කරන්න නෙමේ. එදා සියලු දෙවිවරු සාධකාරදිදී සැක දුරු කරගත්තා ඒ කාන්තෙන් බුද්ධත්වයට පත්වෙලා මයි මේ වැඩඉන්නේ කියලා. හතරවෙනි සතිය රුවන්ගේ මැව්වේ සක්‍ර දෙවියන්. ඒ මත වැඩඉඳල අභිධර්මය මෙනෙහි කරද්දී බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදුනේ. මුළු ලෝකේටම දහම් දෙසන්න පස්වනි සතියේ සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනය කරන්න. හයවෙනි සතියේ මුචලින්ද විලාසලදි නාගලෝකෙ නාගේ සතියක් නොතෙමඉන්න මුත්තුකුඩයක් හිසට ඉහලින් දරාගත්ත වගේ පෙනගොබේ විහිදවාගෙන ආරක්ෂාව සැලසුයි. හත්වෙනි සතිය අවසානි තමයි මනුස්සේගේ ඇස ගැටුනේ. තපස්සු බල්ලුවක වෙලද සොහොයුරන් වෙළදාම යන ගම. පිංගතුනී බුදුරජාණන් වහන්සේ බුදුවෙලා ප්‍රථම ධර්ම දේශනාව ඉසිපතන මිගදායි සිදු කරද්දී බණ ඇහුවේ කී දෙනාද. මනුස්සලෝකෙන්ම 5 දෙනයි. කොන්නඥ වප්ප බද්ධිය මහානාමස්සජී.
පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවියන් එක හඬින් ප්‍රීතිගෝසා කර කර අහස්කුස අත්තුරු සිදුරු නැතුව දෙව් බමුන්ගෙන් පිරුණා. අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා මේසා විශාල අහසේ දෙවියන්ට ඉඩ නැතුව ඉන්දිකටු තුඩක් තරම් සියුම් දිවිය ශරීර මවාගත්ත කිය. එදා බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක දේශනාව දේශනා කළ අවසන් වෙද්දී 18 කෝටියක් දෙවියන් මගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. හැබැයි මනුස්ස ලෝකෙම එක්කෙනයි පළවෙනි දවසේ කොණ්ණඤ්ඤ හාමුදුරුව විතරයි සෝවාන් ඵලයට පත් වුණේ. අනිත් 4 දෙනාම සැක කර කර හිටියා. දුෂ්කර ක්‍රියාව අතහැරලා බුදු වුණා කිව්වට අපිට සැකයි කී හිතෙන් හිත හිටියා. පළවෙනි දවසේ කොණ්ණඤ්ඤ හාමුදුරුව සෝවාන් වෙද්දී 18 කෝටියක් දෙවියන් ධම්මචක්ක දේශනාව අහලා මගඵල ලැබුවා. අද අපි මේ දේශනාව අවසානයේ සියලු දෙවියන්ට දම්සක් පැවතුම් සූත්‍රයේ හඬනගා සජ්ජායනා කළ ආශිර්වාද කරමින් ආරාධනා කළ අධිෂ්ඨානයක් කරනවා මේ ලංකා සම්බුද්ධ ශාසනයේ සුරකින්න මේ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පුදබිමේදී සියලු දෙවියෝ උපකාර කරත්වා කියන ආශිර්වාදය. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් දහම් දෙසුවා. උන්වහන්සේගේ දිනචරියාවේ දෙවියන්ට වෙන් කරා රාත්‍රී පළවෙනි යාමේ වෙනම වෙලාවක්. රාත්‍රී 10 ඉඳන් පාන්දර 2 වෙනකම් පළවෙනි යාමේ සංයුක්ත නිකායේ සූත්‍ර දේශනා 100 ගාණක් තියෙනවා. දෙවියන් දිව්‍ය පුතුන් දිව්‍ය සේනා පිරිවරාගෙන තමන්ගේ ගැටලු අහන්න දෙවියන් එන්නේ. මේ මනුස්ස ලෝකේ ප්‍රශ්න මිනිස්සුන්ට මතක නෑ. දැන් බලන්න මහා මංගල සූත්‍රයේ මංගල කරුණු මොනවද කී අවුරුදු 12ක් මිනිස්සු වාද විවාද කර කර හිටියා. බුදු කෙනෙක් පහළ වෙලා එක්කෙනෙකුට නුවණ නෑ බුදුහාමුදුරන්ගෙන් ගිහින් අහන්න. හැබැයි දෙවිවරු එකතු වෙලා මංගල කාරණා ගැන මේ ප්‍රශ්නේ විසඳන්න සක්‍ර දෙවියන් දේව සභාවේ දෙවි කෙනෙක් යෙදෙව්වා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. බහූ දේවා මනුස්සාච්ච මංගලානි අචින්තයෝ ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තම. බොහෝ දෙව් මිනිසුන් මංගල කරුණු මොනවද කියලා වාද විවාද කර කර ඉන්නවා. දෙව් මිනිසුන් ගැන කරුණාවෙන් මංගල කරුණු දේශනා කරන සේක්වා බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍ර දේශනා කරා. අපිට වැදගත් කරුණු දෙවියන් මතු කරලා දුන්නා. ඒ නිසා බොහෝ දේශනාවන් සංයුත්ත නිකායේ දේවතා සංයුක්තයේ දේවපුත්ත සංයුක්තය ඒ වගේම විමානවත්වාදී දේශනා බලද්දි දෙවියන් ගැන සඳහන් වෙන දේශනා 100,000 ගණනක් ත්‍රිපිටකයේ තියෙනවා. මේ සම්බුද්ධ ශාසනයේ වැඩිපුරම බුදු කෙනෙක් එක්ක සම්බන්ධ වෙන දෙවිවරු මිනිස්සු නෙමෙයි. පිංගතුනි බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනවුයනේ පිරිනිවන් පාන සූදානම් වෙච්ච දවසේ එදා සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහ සෙයියාවේ සැතපුණා. අකලට සල්මල් පිපිලා බුදුරජාණන් වහන්සේ දෙසට ඒ සල්මල් කඩා හැලෙමේ පූජා පවත්වන්න පටන් ගත්තා. දෙවියන් අහසේ ඉඳන් මදාරා මල් ඉසිමින් බුදුරජාණන් වහන්සේට දෙවියන් අහසේ ඉඳන් පූජා පවත්වන. සාමාන්‍ය මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියන් පේන්නේ අහසින් මදාරා මල් පහළට වැටෙනවා පේනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද බලන්න මේ දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා මදාරා මල් ඉසිමින් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන. කෙනෙක් බුදුන් වදාළ ධර්මය අවබෝධ කරන්න වීරිය වඩනවනං එය නියම පූජාවක්. හැබැයි ආමිස පූජාවත් මල් පූජාවත් බුද්ධ පූජාවක් තමයි.
හැබැයි නියම පූජාව වෙන්නේ ප්‍රතිපක්ති පූජාව. බුදු කෙනෙක් වදාළ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීමමයි. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ තුළ වැඩඉඳල මහා අධිෂ්ඨාන කර අනාගත බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන්. ඒ වෙලාවේ තමයි සක්‍ර දෙවියන්ට පවරන්නේ පතිට්ටිස්සති දේවේන්ද ලංකායම් මම ශාසන. සක්‍ර දේවේන්ද්‍රය මගේ පිරිනිවන් පෑමෙන් පසුව ලංකා භූමිය තුළ බොහෝ කාලයක් බුද්ධ ශාසනය ආරක්ෂාවෙන්. එනිසා ලංකා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව ඔබට බාරයි කියලා සෝවාන් මගඵල ලබපු. දෙදෙව්ලෝට අධිපති සක්‍ර දෙවියන්ට ලංකා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ පැවරු. දැන් සක්‍ර දෙවියන් ඒ වෙලාවෙම මේ වගකීම පවරන්නේ උපුල්වන් දෙවියන්ට. මේ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවේ උපුල්වන් දෙවියන්ට වගකීම පැවරුව. දැම් වෙසක් දවසක්කෙදා. වෙසක් පුන් පොහෝ දවස අපේ බුදුරජාණන් වහන්සේ බෝ සත් පුතෙක් හැටියට ලෝකෙට පහළවෙන්. වෙසක් පුන් පොහෝ දවසේ ලෝතුරා සම්බුද්ධත්වය ලබන්න. වෙසක් පුන් පොහෝ දවසකයි අනුපාදිශේෂ පරිනිර්වාණය පිරිනිවන් පාන්නේ. එදාමයි මේ ලංකා භූමියයට විජේ කුමාරය ඇතුළු 500ක තරම් විශාල පිරිසක් සේනාවක් නැව් නැගලා විදේශීය දූත පිරිසක් හැටියට මේ ලංකා භූමියටෙන් ඒ වෙනකොට ලංකාව මිනිස්සු හිටිය. බුදුරජාණන් වහන්සේ බුදුවෙලා 9 වෙනි මාසේ මයංගනයට වැඩම කරලා මේ රට යක්ෂයන්ගෙන් ආරක්ෂා කර. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වෙනි අවුරුද්දේ නාගදීපයට වැඩම කරලා අනාගතයේ බුද්ධ ශාසනය ආරක්ෂාවෙන භූමියේ මිනි පළඟක් නිසා යුද්ධයක් ඇතිවෙන්න ගිය වෙලාවේ ආරවුල සංසිඳවලා බොහෝ පිරිසකට ජීවිතදානි ලබාදුන්. බුද්ධත්වයෙන් 8 වෙනි අවුරුද්දේ තමයි කැලණියට වැඩම කරලා තමත් ලංකාවේ බොහෝ තැන්වලට වැඩම කරලා අනාගත සම්බුද්ධ ශාසනයේ පිහිටන බලවත්ව ආරක්ෂාවෙන භූමියේ බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් කරලා ආපහු දඹදිවට වැඩි. අනාගතයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා සම්බුද්ධ ශාසනයේ පිහිටවල ස්ථාපිත කරනවා. භික්ෂු භික්ෂුණී සංඝ පිරිස මේ ලංකා භූමියේ පහළ වෙලා ශාසනයේ බැබලෙනවා. ඒ වෙනුවෙන් පූජනීය පුණ්‍ය භූමිවල බුද්ධ අධිෂ්ඨාන පිහිටවල බුදුරජාණන් වහන්සේ වැඩිය. උන්වහන්සේ පිරිනිවන් පාන්නේ උන්වහන්සේට අවුරුදු 80යි සම්බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 45යි උන්වහන්සේ වැඩ හිටියේ. එදා වෙසක් පුන් පොහෝ දවසේ පිරිනිවන් පාන දවසේ තමයි මේ ලංකා භූමියට විජේ කුමාරය ඇතුළු පිරිස ඉන්දියාවේ ඉඳන් පිටත් වෙන්නේ. ඒ වෙලාවේ මේ පිරිසට මුහුදේ මහා රළ හමන දවසක්. ඒ අයට මහා සාගරයේදී අනතුරක් විපතක් නොවෙන්න උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවියන් ආරක්ෂාව සපයනු. ඒ වගේම විජේ කුමාරය ඇතුළු පිරිස මේ ලක්දිවට ගොඩ බැහැපු වෙලාවේ තාපස ශ්‍රමණ වේශයක් මවාගෙන තවුසෙක් හැටියට ගහක් යට භාවනානුයෝගී ඉරියව්වෙන් පෙනීන්න. විජේ කුමාරය අහනවා මේ කුමන නම් දිවයිනක්ද? කුමරුණී මේ ලක්දිවයි ලංකා භූමියයි. මේ දිවයින මනුස්්‍යයන් වාසය කරන භූමියක්. ඔබට ආරක්ෂිත භූමියක්. ඒ වෙලාවේ පැන්කෙන්ඩියෙන් පිරිත් පැන්දීලා පිරිත් නූල් බැඳලා ඒ අයට ආශිර්වාද කරා කියල සඳහන් වෙන උපුල්වන් දෙවියන්. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 650දී මේ රෝහණේ රජකං කරන දප්පුල රජතුමා දවසක් සිහිනෙන් දකිනවා
කිහිරි කොටේකට ආරූඩ විච්ච උපුල්වන් දෙවියන් මහා බල ඇති දේවතාවේ මේ භූමියට එදා සාගරෙන් මේ කිහිරි කඳ මහා සාගරී දිගේ ගොඩගහන. රජ්ජුරුවන්ට පෙනීදලා මේ කිහිරි කඳෙන් ප්‍රතිමාවක් නෙලලා දෙවොලක් හදල පිහිටවන්න කියලා ඒ ශ්‍රී විශ්ණු දෙවියන් උපුල්වත් දෙවියන් රජ්ජුරු ඉදිරියේ පෙනීදල කියා හිටිය. දප්පුල රජතුමා රාජකීය පිරිසත් එක්ක එදා මේ මුහුදු තීරයට එනකොට අර කිහිරි කඳ දැකලා පිරිසත් එක්ක මේ කිහිරි කඳ අරගෙන ගෙහිල්ල ප්‍රතිමාවක් නෙලන්න හිතනකොට සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන්ට පවරනවා. ඔබ ගිහින් ඒ කිහිරි කඳෙන් උපුල්වන් දෙවියන්ගේ ප්‍රතිමාව ඒ වගේම තවත් ප්‍රතිමා නිර්මාණය කරලා මවන්. විශ්වකර්ම දෙවියන් තමයි වෙස්වලාගෙන ඇවිල්ලා එදා ඒ කිහිරි කඳෙන් ප්‍රතිමාවක් නෙලලා ශ්‍රී විශ්ණු දෙවියන්ගේ උපුල්වත් දෙවියන්ගේ ප්‍රතිමාව නිර්මාණය කරන්න. හැබැයි පිංවතුනි ඒ ඉතිහාසි සඳහන් වෙනවා දප්පුල රජතුමායේ ප්‍රතිමාව නෙලල අවසන් වනාට පස්සේ රාමේශ්වරම් කියන ඉන්දියාවේ දකුණු ඉන්දියාවෙන් බ්‍රාහ්මණවරුන්ව කැඳවලා යාග පූජාවන් හෝම පූජාවන් සිදු කරලා ඒ ප්‍රතිමාවේ ප්‍රාණ ප්‍රතිස්ථාපනය කරා කියල. එහෙමනම් හින්දු චාරිත්‍ර අනුවයි ඒ ප්‍රතිමා වහන්සේට ප්‍රාණ ප්‍රතිස්ථාපනය කරලා තිය. අපි චෛත්‍යයක් හදල අවසන් වෙලා කොත් පළඳවලා චූඩාමානිකය සහිත කොත පළඳනවා කියන්න ප්‍රාණ ප්‍රතිස්ථාපනය කරනවා ඒ සෑයට. දෙවලකත් එහෙමයි. එතකොට එදා දප්පුල රජතුමා ඒ වෙනකොට මිහිදු හාමුදුරු ලංකාවට වැඩම කළ බුද්ධ ශාසනය මෙහි බලවත් වෙලා තිබුන්නේ. එතකොට ඉන්දියාවෙන් බ්‍රාහ්මණවරු කැඳවෙලා එදා ඒ කිහිරි කඳෙන් නිර්මාණය කරපු ප්‍රතිමා වහන්සේට පූජාවන් පවත්වලා ප්‍රාණ ප්‍රතිස්ථාපනය කරලා මේ භූමියේ දෙවියන් වෙනුවෙන් දෙවොල ඉදි කරලා ඒ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන්නට යෙදුණා. අද දෙවුන්දර දෙවියන්ගේ පුදබිම දෙවියන්ගේ විමානය පිහිටි ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන උපුල්වන් දෙවියන්ගේ පුදබිම මේ ශ්‍රී විශ්ණු මහා දේවාල උපුල්වත් දෙවියන්ගේ පුදබිමයි අපි මේ මහා පින්කම සිදු කරන්න. මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන උපුල්වන් දෙවියන් සුමන සමන් දෙවියන් විභීෂණ දෙවියන් කතරගම දෙවියන් කියන්නේ අපේ රටේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂක සතරවරන් දෙවියන් හැටියට අපේ රටේ සලකන්. මේ ලෝකයේ විශ්වය ආරක්ෂා කරන සතරවරන් දෙවිවරු ඉන්නවා විරෝධ විරෝපාක්ෂ වෛශ්‍රවන් රුදරාෂ්ට දෙවිවරු. ඒ අතර මේ විශ්වයම ආරක්ෂා කරන බුද්ධ ශාසනය විතරක් නෙමේ. මේ ලෝකයේ බුදුන් සරණ ගිය මිනිස්සු විතරද රැකෙන්න ඕනෑ. සියලු සත්වයන් රැකිය යුතුයි. මේ ලෝකයේ කෝටි 800කට අධික ජනතාවක් ජීවත් වෙන ලෝකේ හැම මනුස්සෙක්ම හැම සත්වයෙක්ම දෙව්ලොව සියලු දෙවියන් බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන මේ විශ්වයේ පරාසය තුළ සියලු විශ්වයම ආරක්ෂා කරන මහා බල සම්පන්න දෙවිවරු ඉන්නවා. ඒ දෙවියන් අතර ලෝකය විපත්වලින් ආරක්ෂා කරන්නේ ශ්‍රී විශ්ණු මහා දෙවියන්. මේ ලෝකය ආරක්ෂකය ශ්‍රී විශ්ණු දෙවියන්. ශ්‍රී විශ්ණු දෙවියන්ගේ ප්‍රධාන දිවිය විමන පිහිටියේ වයිකුන්ට කියන පර්වතය අද අපි තිරුපති කියන්නේ පිම්බිම. ඒ පුුණ්‍ය භූමිය තමයි බුදුරජාණන් වහන්සේ එදා සච්චබද්ධ තාපසය ඇතුළු 500ක පිරිසකට අහසින් වැඩම කරලා දහම් දෙසලා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන පිහිටෙව්වෙත් ඒ සච්චබද්ධ ඒ පර්වත මුදුනේ.
වයිකුන්ට පර්වතය හැටියට වයිකුන්ට විමානය හැටියට ශ්‍රී විෂ්ණු මහා දෙවියන්ගේ දෙව් විමන පිහිටි ඒ පුුණ්‍ය භූමිය බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිහිටි උතුම් පිම්බිම. දැම් බලන්න සුමන සමන් දෙවියන්ගේ විමානයේ පිහිටි පිම්බිමක් බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිහිටපු පුුණ්‍ය භූමිය. ඒ වගේ මයි මහාමේරු පර්වතය අපි කියන අද වර්තමානයේ හිමාලේ කයිලාස් පර්වතය ඒ පුුණ්‍ය භූමිය ශිව දෙවියන්ගේ විමානයේ මහාදේව දේව මණ්ඩලේ මහා දෙවියන් හැටියට සලකන ශිව දෙවියන්ගේ විමානය බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව කරන්න දෙව්ලොවට වඩින්නේ ඒ මහාමේරු පර්වත මුදුනේ සිරිපා තබල තමයි සක්‍ර දෙවියන්ගේ පණ්ඩුකම්බල සෛලාසනය මත වැඩයි. ඒ නිසා මේ විශ්වය ආරක්ෂා කරන ශ්‍රී විෂ්ණු දෙවියන් එක එක සුරූපවලින් මනුස්සලෝකයට විපත් ඇතිවෙච්ච වෙලාවල් වල මේ මනුස්සලෝකට ඇවිල්ල තියෙනවා. යුග ගණනාවකදී. අපි කියන සත්‍යයුගේ තේත්‍රායුගේ ద్వාර පරයුගේ අපි මේ ඉන්න කලියුගේ. ඒ යුගවලදී එක එක සුරූපෙන් අපි කියන විෂ්ණු දෙවියන්ගේ දසාවතාරකය. මේ ලෝක ආරක්ෂා කරන්න එක එක සුරූපයෙන් මනුලොවට විෂ්ණු දෙවියන්නේ නවා. මේ අපි ඉන්න කලියුග අවසානයේ කල්කි නමින් විෂ්ණු දෙවියන් මේ ලෝකෙ අයහපත නැති කරන්න මේ ලෝකයට ආයමත් එන බව සඳහන් වෙනවා මේ ලෝකෙ ආරක්ෂා කරලයන්. ඒ නිසා අපේ ධර්ම ග්‍රන්ථවල මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙනකොට මනුස්්‍යයන් අධර්ම රාගෙන් විෂම ලෝබේ මිත්‍යා ධර්මයෙන් බලවත් වෙලා මෘග සංඥා පහළ වෙලා එකිනෙකා ලේ පිපාසේ මරාගෙන සත්ත අන්තක් කල්පයක් අවසානයක් සිදුවෙනවා කියලෝ බහල ඇති. ඒ මොහොතේ පින් ඇති මනුස්්‍යයන් ආරක්ෂා කරලා අධර්මය නරක වනසලා මිනිස්සු රකින්න ශ්‍රී විෂ්ණු මහා දෙවියන්ගේ පැමිණීමක් ගැන ඒ දේව ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඔබ දන්නවද ආයුර්වේදේ දෙවියන් හැටියට සලකන්නේ ධන්මන්ත්‍රී කියන විෂ්ණු දෙවියන්ගේ ස්වරූපයක්. ධන්මන්ත්‍රී දෙවියන් කියන විෂ්ණු දෙවියන් ආයුර්වේදේ දෙවියන් හැටියට සලකන්න. ඒ ධන්මන්ත්‍රී දෙවියන් අතේ අමෘතය බෙහෙත් කලය ඒ වගේම ආයුර්වේදේ බෙහෙත් පුස්තකය ආයුර්වේද බෙහෙත් කොළමිටිය මේ විදිහට තබාගෙන ධන්මන්ත්‍රී දෙවියන් මනුස්සයන්ට ආශිර්වාද කරමි වැඩයි. ආයුර්වේදේ අධිපති දෙවියන් හැටියට සලකන දෙවියන්ගේත් වෛද්‍යවරයා හැටියට දෙව්ලොව සලකන්නේ ධන්මන්ත්‍රී දෙවියන් විශ්ව දෙවියන්ගේම ස්වරූපයක්. ඒ නිසා මේ ශ්‍රී උපුල්වන් දෙවොලේ ඒ ශ්‍රී විෂ්ණු මහා දෙවියන්ගේ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනයේ සුරකින ඒ විෂ්ණු දෙවියන්ගේ ස්වරූපේ තමයි උපුල්වන් දෙවියන්. මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශ්‍රී විෂ්ණු උපුල්වන් මහා දෙවියන්ගේ පුදබිමයි අපි මේ මලින් සරසලා මේ සාධකාරදීලා සියලු දෙවියන්ට විශේසිත දේවාරාධනයක් හැටියට පැයක් පුරා පැය එකහමාරක් පමණ කාලයක් ඒ සියලු දෙවිවරුන්ගේ ඒ මහා තේජානු භාවයන් සිහිකරවි. සම්බුද්ධ ශාසනයේ විශ්වය ලෝකය හා බැඳිච්ච දෙවියන්ට අපි ආරාධනා කරලා මේ පිම්බිමේ අද මහා පින්කම සිදු කරේ මේ ලක් බුදු සසුන ආරක්ෂා කරන ශ්‍රී විශ්ණු මහා දෙවියන්ගේ උපුල්වන් මහා දෙවිඳුන්ගේ ලංකා භූමියේ ප්‍රධානම මූලස්ථාන පිම්බිම මේ දෙවුණුවර මේ උතුම් දෙවුල පිම්බිම. ඒ නිසා අපි සියලු දෙනා සාධකාරදීලා මේ උතුම් පුදබිමේ ඒ වැඩ සිටින සියලු දෙවියන්ට අපි දෙවියන්ගෙන් ඉල්ලීමක් කරමු. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලදැන් අවුරුදු 2560 ගාන.
අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ බුදු ඇසින් දැක්කේ මේ ලංකා භූමිය මුල් කරගෙන සම්බුද්ධ ශාසනී ලෝකෙ බොහෝ කාලයක් ආරක්ෂාවෙනවා. ඒ වගකීම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර සක්‍ර දෙවියන්ට පැවරුව. ඒ නිසා සතරවරන් දෙවියන් සක්‍ර දෙවියන් ඇතුළු උපුල්වන් දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට ඒ බුදුරජාණන් වහන්සේගේ වගකීම අපි සිහිපත් කරලා මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂාවත් මේ ලෝකේටම සම්බුද්ධ ශාසනය බැබලෙන්න මේ ලංකා භූමිය මුල් කරගෙන වැඩ සිටින මේ ලක් දෙරනේ සියලු වෙහෙර විහාර ආරක්ෂාවේවා. මේ ලංකා භූමිය වැඩ සිටින සියලු පූජනීය මහා සංඝරත්නය සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. මේ ලංකා භූමිය වැඩ සිටින සියලු ගුණ පුරණ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස මේ ලක් දෙරණෙ වැඩ සිටින සියලු සැදැහැතියන් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. මේ ලංකා භූමියේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේගේ පාදර ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වෙච්ච ඒ සොළොස් මස්ථාන ඇතුළු පූජනීය පුණ්‍ය භූමි. ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි පිම්බිම අෂ්ටඵල බෝධීන් වහන්සේලා පිහිටි පුණ්‍ය භූමි දෙතිස් ඵල බෝධීන් වහන්සේලා පිහිටි පුණ්‍ය භූමි. මේ ලංකා භූමිය පුරාම වැඩඉන්න බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ වැඩඉන්න ලලාට ධාතුන් වහන්සේ වැඩඉන්න මේ පිම්බිමේ. දකුණු අකුධාතුන් වහන්සේ වැඩඉන්නේ අනුරාධපුර ථූපාරාම මහා සෑයි මේ පිම්බිමේ. සතර දළදා වහන්සේලාගෙන් වාම යටි දළදා වහන්සේ වැඩඉන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව මේ ලක් දෙරණ. දකුණු දළදා වහන්සේ වැඩඉන්නේ පොළොන්නරුවේ සෝමාවතී මහා සෑයි මේ ලක් දෙරණ. ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩඉන්නේ මයිංගන මහා සෑයි මේ ලක් දෙරණ. ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩඉන්නේ මිහින්තලේ සේල චෛත්‍යයේ මේ ලක් දෙරණි. බුදුරජාණන් වහන්සේගේ හිසේ වැඩහිටි අභිනීලක් බඹර බොහෝ කේශධාතුන් වහන්සේලා වැඩඉන්නේ මේ ලංකා භූමියයේ බොහෝ චෛත්‍යවල ධාතු මන්දිරවල විහෙර විහාරවල තැන්පත් වෙලා වැඩඉන්න. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන් මුම් පියලි ප්‍රමාණයට කඩ සහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට විසිරීගිය සර්වඥ ධාතුන් වහන්සේලා මේ ලංකා භූමියේ බොහෝ වෙහෙර විහාරස්ථානවල දෙව් බමුන්ගේ වන්දනා ලබමින් වැඩඉන්නවා. ඒ ධාතුන් වහන්සේලා වැඩඉන්න ධාතු මන්දිර වෙහෙර විහාර සෑයවල් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. මේ ලංකා භූමියේ මහා සංඝයා වැඩඉන්න යම් තැනක් ඇද්ද. වෙහෙරක් ගල්ලෙනක් ආරණ්‍ය සේනාසනයක් මේ ලංකාවේ ගම් නියම් ගම් පුරා පූජනීය මහා සංඝයා වැඩඉන්න සියලු තැන් සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. මේ ලංකා සම්බුද්ධ ශාසනය ශ්‍රී විෂ්ණු උපුල්වන් මහා දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ එක්ව සදෙව්ලොව සියලු දෙවියෝද බ්‍රහ්මලෝකොල බ්‍රහ්ම දෙවිවරුද දස දහසක් ලෝක ධාතුල දෙවියෝ දෙක්ව බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ලෝකයේ බබලවන්න මේ ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා කියලා අපි සාදුකාර දෙමු.